පින්වත් ආනන්ද, මාගේ පරිනිර්වාණයෙන් පසු මේ ධර්ම විනය අතීතයට ගිය ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ නේද කියා දැන් අපට ශාස්ත්‍රූන් වහන්සේ නමක් නැතැයි කියා ඔබට සිතෙන්නට පුළුවන්. ආනන්ද, එසේ නොසිතිය යුතුයි. මාගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මයත් පැන වූ විනයත් ඔබ සැමගේ ශාස්ත්‍රූන් වහන්සේ වන්නේය. යමෙක් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රූ ශාසනය කියා නිර්දේශ කළ පමණින් එය පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එය සූත්‍රයේ බහා බලන්න, විනය හා සසඳන්න. ධර්ම විනය හා සැසඳෙන්නේ නම් පමණක් පිළිගන්න. ආනන්ද, දැකබලා සංවේගය උපදවා ගත යුතු ස්ථාන 4ක් තිබෙනවා. මේ ලුම්බිනි සල්වනයේදී තථාගතයන් වහන්සේ ඉපදුනේ කියලා සංවේගය උපදවා ගත යුතුයි. මේ බුද්ධ ගයාවේදී තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තේ. තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනය වදාළේ මේ ඉසිපතන මිගදායේදී. මේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානය, මෙතන තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ කියා සංවේගය උපදවා ගත යුතුයි. මේ වන්දනාවේදී පහන් සිතින් යමෙක් කලුරිය කළොත් ඔහු සුගතියේ උපදිනවා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් සියලු දෙනා සමගිව රැස්වන්න, සමගිව වාසය කරන්න, මේ කල්යාණ වැඩපිළිවෙලෙහි අවසන් පුරුක නොවන්න. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපදයන්ට, ප්‍රතිපදාවන්ට ගෞරව කරන්න. ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන්ට ගෞරව කරන්න. අසත්පුරුෂ ආශ්‍රය බැහැර කරන්න. සත්පුරුෂයන් නැසුරු කරන්න. සමගිව රැස් වූ විට කරුණු දෙකක් සිදු කරන්න. ධර්මය සාකච්ඡා කරන්න, නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය සුරකින්න. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව දෙතිස් කතාවෙන් වැළකී යුතුයි. දස කතාවෙන් යුක්ත විය යුතුයි. ලාමක ආශාවන්ගෙන් බැහැර විය යුතුයි. ඉහළ මාර්ගඵල අවබෝධ කිරීමට අධිෂ්ඨානයෙන් සහ නුවණින් යුතුව වීර්ය කළ යුතුයි. පින්වත් මහණෙනි, අකුසල් වලින් මිදෙන්න සිල් ගුණ දම් පුරමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්න. අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙරවන්නට තමා තමාවම දූපතක් කරගන්න. පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් වඩන්න.